මේ ඒරියා එක අනිවාර්යෙන් සුද්ධ කරන්න ඕනේ. මොකද වෙන ගේස්ලා බෑගේජස් අරන් යන්න මෙතනින්. මොකද මෙතනින් වැටුනොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. වයසක කට්ටිය ඕනන් පේන්නේ තාම සුද්ධ කරන්න පුළුවන්. හයිය නෑ. මේ හයි වෙන්නේ ඉස්සෙල්ලා මේ ඔක්කොම සුද්ධ කරනවා. මේක කන්න බැරි නම් එන්න එපා යුරෝපෙට. සුන්දරයි වගේම කටුකයි. පේනවනේ. සේරමස් කර. මේ තියෙන්නේ මීට විනාඩි 10කට ඉස්සෙල්ලා සුද්ධ කරපු තැන. ආපහු පොඩ වැටෙනවා. කොච්චර හිම ගොඩක් තියෙනවද සුද්ධ කරලා. මේ හරි ඔක්කොම සුද්ධ කරන්න ඕනේ. මොකද මේක තාම සුද්ධ කරන්න පුළුවන්. මේක තමයි පවුඩර් එක. මේක හයි වුණොත් කොන්ක්‍රීට් එක වගේ. ඒකයි මේක ඉක්මනින් සුද්ධ කරන්න ඕනේ. වාහන වලට යන්න බෑ, මිනිස්සුන්ට යන්න බෑ, වැටෙනවා. සීතලයි කීකේ මාංශය කීකේ බලන්න බෑ. කීයක් හරි හොයන්න ඕන නම් සුද්ධ කරන්න ඕනේ. මම කියන්න ඕනකට ලංකාවේ මුදලේ මට කීයක් හම්බ වෙනවද කියලා එක දවසකට මේක සුද්ධ කරනවා. පොඩ්ඩකින් ආයි හම්බ වෙමු. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ කාර් එකේ කොච්චර හිම තට්ටුවක් තියෙනවද කියලා. වෙනවද? අඟල් 3ක් 4ක් ගන්නකම. කරන හිම තට්ටුවක් තියෙනවා ඒකේ. මෙන්න මේක තමයි අවසන් ප්‍රතිඵලය. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ උඩරිම මීට වඩා මේවා කරන්න අමාරුයි. තිබ්බ තත්ත්වෙත් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. කොච්චර සුද්ධ කරාද කියලා. මිනිස්සුන්ට යන්නත් පහසුයි ඉස්සන්නේ. මගේ වැඩ ඉවරයි. ඇත්තටම මට මේකට හම්බුණා ලංකාවේ සල්ලි වලින් රුපියල් 21000. ඉතින් මහන්සි වුණා කියලා මට ඒකට ප්‍රතිඵලයක් ලැබුණා. පේනවනේ යුරෝප් ජීවිතේ කටුගයි. ඒ වගේම සුන්දරයි. දෙකම තියෙනවා. ඕගොල්ලෝ තව මේ වගේ ප්‍රෝග්‍රෑම් මේ වගේ දැකපු නැති දේවල් දකින්න කැමති නම් මගේ channel එක subscribe කරලා අනිවාර්යෙන් තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් ගිහින් එන්න ජය වේවා කට්ටියටම.